සුබ දවසක් හැමෝටම මේ අද අපි කතා කරන්න යන්නේ මේ EPS topic exam එකට එන මේ අනිවාර්ය ඡේද ප්‍රශ්න. ඒ කියන්නේ මේ EPS topic exam එකට එනවා ඡේද ප්‍රශ්න මේ දෙකක්. සමහර අය කියනවා මේ මට ඡේද ප්‍රශ්න පහක් ආවා එහෙම වෙන්න විදියක් නැහැ. මොකෝ එයාට පහක් එනවා නම් එයාට විනාඩි 50ක් ඇතුළත exam එක කරන්න විදියක් නැහැ. ඒ අර කියන්නේ සාමාන්‍යයෙන් බින්කන් ඔය අර තනි වචන කියලා මේ ප්‍රශ්න මේ කැටගරි එකක් තියෙනවා. අන්න ඒකෙදි මේ සාමාන්‍යයෙන් හැමෝටම එන්නේ නැහැ. ඉතින් ඒක අර පොඩ්ඩක් ඉතින් මේ එක්කෙනෙකුට දෙන්නෙත් එනවා. අන්න එතකොට ඒ අර ඡේද ප්‍රශ්න නෙමෙයි මේ අන්න ඒ වගේ රූල් දෙකක් තුනක් වගේ පොඩි දෙයක් තියෙන ප්‍රශ්නයක් එන්නේ. මොන ඕවා දැක්කම කට්ටිය කියන මට ඡේද ප්‍රශ්න පහක් ආවා හතරක් ආවා කියලා. ඡේද ප්‍රශ්න කියන්නේ මෙන්න මේ වගේ ඒවට මේ එන්නේ දෙකයි. එකක් ඔය උපරිම මේ එන්නේ අනිවාර්යෙන්ම දෙකයි. මේ වැඩි මුණොත් තුනක් එයි සාමාන්‍යයෙන් එහෙම එන්නේ නැහැ. මොකෝ මේ උපරිම ඡේද මේ දෙකයි ඒ කට්ටිය යන කියන්නේ විනාඩි 50 මේ බැලන්ස් කරලා තමයි යාළ මේ පේපරේ හදලා තියෙන්නේ. එතකොට ඉතින් මේ සාමාන්‍යයෙන් මේ වගේ එකට එයාලා දන්නවා යන ටයිම් එක කොහොමද කියලා මේ ඒකින්ද මේ එයාලා දාන්නේ මේ කැටගරියෙන් ප්‍රශ්න දෙකක් වගේ තමයි දාන්නේ. ඉතින් කොහොමද මේ කියන මේ ඡේද ප්‍රශ්නයක් මේ හරියට කියවලා බලලා කොහොමද හරි උත්තරයක් ගන්න කියලා තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මේ ඒ කොනම කලින් කියන්න ඕන දැන් සමහර කට්ටිය ඉන්න දැන් මේ වචන පාඩම් කරා කියනවා මේ හැබැයි මේ අයි පාඩම් කරපු කිසි දෙයක් ආවේ නැහැ කියන. හේතුව තමයි මේ අපි වචනේ පාඩම් කරන්නේ නිකන් අර වචන විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වචනේ විදියට පාඩම් කරාට අපිට කවදාවත් කොහෙදිවත් හම්බෙන්නේ නැහැ මේ වචනේ ආයේ මොකද ඒ වචනේ හම්බෙන්නේ අපිට ග්‍රැමර් එකතු වෙලා මේ නිපාතන්න ඒ වගේ පද එහෙම ඔක්කොම එකතු වෙලා තමයි අපිට මේ වචන හැදිලා තමයි මේ පේපරේට එන්නේ. එතකොට එයා බලාපොරොත්තු වෙන මම පාඩම් කරේ වෙන වචනයක් විභාගයට ඇවිල්ලා ඒ වචනේ මේ විභාගයට මේ ඇවිල්ලා නැහැ කියලා තමයි මේ අන්තිමේදී කියන්නේ මේ මම පාඩම් කරපු කිසි දෙයක් ආවේ නැහැ. හේතුව පාඩම් කරපු කිසි දෙයක් ඇවිල්ලා නැහැ නේ මේ පාඩම් කරපුව තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාට මේ ග්‍රැමර් එකයි වචනේ කඩා ගන්න බැරි වෙච්ච එක තමයි මේ තියලා තියෙන අවුලකට තියෙන්නේ. මොකෝ දැන් අපි මේ උදාහරණයක් විදිහට දැන් අපි මේ යනවා කියන එකට කොරියාවෙන් කියන්නේ මේ කදා කියලා. ඒ කියන්නේ යනවා කියන එකට මේ කොරියන් වලින් අපි කියන්නේ මේ කදා කියලා. කදා කියන්නේ යනවා කියන එක. ඒතකොට තව ඕකේ තියෙනවා උදා එනවා. කදා උදා ඊට පස්සේ ඔය කනවා යනවා බොනවා නානවා ඔය ඕවන ක්‍රියාපද දැන් ඔන්න ඔය ඕවට මේ ගැමර් එක තුනම ගැමර් එකතු වෙලා මේ තමා අන්තිමේදී මේ පේපර් එකට වචන හැදෙන්නේ. දැන් අපි පාඩම් කරලා ඉන්නේ මේ වගේ කදා කියලා තමයි අපි පාඩම් කරලා තියෙන්නේ. හැබැයි මේ කවදාවත් විභාගෙදී මේ විභාගෙ නෙමෙයි කොහේදිවත් ඊට පස්සේ අපිට මේ කදා කියන වචනේ හම්බෙන්නේ නැහැ. අපි ඒක නිකන් අර පාඩම් කරගෙන දැනගන්න විතරයි යනවා කියන එක දැනගන්න විතරයි ඒක පාඩම් කරන්නේ මේ විදියට. ඊට පස්සේ අපිට ආයෙ ගැමර් එකතු වෙලා දැන් අපි මේ කදා කියන එකට වෙයි වෙති වෙමි කියන මේ ගැමර් එක දාලා මේ බලමු මේ කම්නිදා නිදා කියන ගැමර් එක තමයි මේ දා ඉවත් වෙලා මේ නිදා තමයි මෙතෙන්ට ඇඩ් වෙන්නේ මේ ගැමර් එක විදියට ඊට පස්සේ තමයි මේක මේ මෙන්න කම්නිදා මෙන්න මේ විදියට ඒ කියන්නේ මේ ගැමර් එකක් දැන් මේ වාක්‍යයක් තියෙන්න පුළුවන් අපිට මේ කාල තුන දන්න ඕනේ අපිට තියෙන අතීත වර්තමාන අනාගත ඊට අමතරව ගෞරවාන්විත කියලා මේකත් යනවා ඒ කියන්නේ මේ මොන භාෂාවෙත් ඒ ගෞරවාන්විත කියන එක තියෙනවනේ දැන් මේකෙත් ඒක තියෙනවා ඒ කියන්නේ මේ පහත් භාෂාව උසස් භාෂාව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ආය අමතරව කාලා තුනට මේ හැම වචනයක්ම දාන්න පුළුවන් කියලා දන්නවනේ. එතකොට දැන් මේ කදා කියන එක තමයි අපි පාඩම් කරන්නේ. අපිට කොහේ හරි හම්බෙන්නේ ආයේ ජීවිතේට කිසිම තැනකදී කදා කියන තනි වචනේ හම්බෙන්නේ නැහැ. මොකද අපි පාඩම් මේ අපිට ඒක ගැමර් ඒව එකතු වෙලා තමයි අපිට හම්බෙන්නේ. ඔන්න ඕක තමයි හේතුව මේ පාඩම් කරපු වචන නෙමෙයි අන්තිමේදී විභාගයට ආව කියන්නේ. අපි දැනගන්න ඕන ගැමර් එක මොකද්ද මේ ගැමර් එකත් එක්ක ඇවිල්ලා තියෙන වචනේ මොකද්ද කියලා මේ කඩා ගන්න පුළුවන් වෙන්න. දැන් මේ අපිට මෙන්න මේ කදා කියන එක නෙමෙයි අපිට හම්බෙන්නේ කම්නිදා. කම්නිදා කියන්නේත් යනවා කදා කියන්නේත් යනවා. හැබැයි මේක තමයි හරි විදිය. මේ විදිය තමයි හම්බෙන්නේ. එතකොට මේ වගේ එකක් දැක්කම අපි දැනගන්න ඕන මේ තියෙන්නේ කදා කියන වචනේ තමයි මේ යනවා මේ කියන්නේ උම්නිදා කියන ගැමර් එක එකතු වෙලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා අන්න ඒ වගේ මේ ගැමර් එකයි වචනේ කඩා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක කරගත්තට පස්සේ අපිට මේ නිකම්ම මේ ඡේද බින්කම් එතකොට පස්තාර හැම එකටම මේ ලේසියෙන්ම මේ උත්තර ගහගෙන යන්න පුළුවන් මේ
ඒක ලස්සනට කඩාගෙන වෙන් කරගත්තට පස්සේ උත්තරයක් ලස්සනට ගන්න පුළුවන්. අපි බලමු මේ ඡේදයේ මොකද්ද කියවෙන්නේ, මේ කොහොමද ඡේදය කියවලා හරියට නිවැරදි උත්තරයක් ගන්න කොහොමද කියලා බලමු. මේ ලේසි විදියට මේ අමාරු නෑ මේ කියන තරම් මේ. ඊකරේ මේ ඡේදයේ නෙයොන්ගා විස්තරයත් සමග කතන් කොසල් ගොරසිප්සියෝ සමාන එක තෝරන්නලු. මේ ඡේදයේ විස්තරය මේ ඡේදයේ අන්තර්ගතයත් සමග සමාන එක තෝරන්න කියලා තමයි කියන්නේ. වරයසල්තේ කියන්නේ කුඩා කාලයේදී උරියොමනිනන් අපේ අම්මා චෝයේගේ කියන්නේ මාහට නොරේරල් සින්දු චාජු නිතරම පූලිතොස්සම් නිදා කියන්නේ ගායනා කළා. අපේ කුඩා කාලයේදී අපේ අම්මා චෝයේගේ මාහට නොරේරල් සින්දු නිතරම ගායනා කරා. චේගා උල්තේන මම අඬන විටදී මෙන්න මේ උල්තේ උල්ද කියන්නේ අඬනවා උද්ද කියන්නේ hina වෙනවා. දැන් මෙන්න මේ වගේ වචනයක් දැක්කට පස්සේ අපි දැන් උල්ද කියන්නේ අඬනවා නම් මෙතනදිම තමයි අපි පාඩම් කරගන්නත් ඕන hina වෙනවා කියන එක. මොකද දැන් මේ උල්ද උල්ද කියන්නේ එකම අර්ථය පොඩි අකුරකින් තමයි වෙනස් වෙන්නේ. අර්ථ චූටි විදියට ඒ කියන්නේ මේ එකම මේ අර්ථේ පොඩි මේ විදියකට ඒ කියන්නේ තමා වෙනස් වෙන්නේ මේ ඒකේ අර්ථය. එතකොට දැන් මේ තියෙන්නේ උල්දා. උල්දා. ඒ උල්ද කියන්නේ අඬනවා. මේ ඉල්තේ කියන කැමරක එකතු වෙලා තමයි මේ උල්ද කියන ක්‍රියාපදය එල්තේ කියන මේ ගැමරගත්ත එක එකතු වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන විටදී කියන එක. කියන්නේ මම අඬන විටදී කියලා තමයි මේ ඉල්තේ කියන්නේ විටදී අවස්ථාවේදී තමයි ඒකේ තේරුම. එතකොට උල්ද අපි hina වෙනවට කියන උද්ද කියලා. උද්ද. මෙන්න මේ වගේ අර විරුද්ධ දැන් මේක අඬනවට අපි සාමාන්‍යයෙන් විරුද්ධ වුණොත් hina වෙනවට දුක සතුට වගේ. එතකොට මේ වගේ දේවල් හම්බුනහම මේ එකට පාඩම් කරලා තියාගත්තට පස්සේ ආයේ දැන් මෙතනදී උල්ද පාඩම් කරලා ආයේ තව තැනකදී දවස් දෙක තුනකින් උද්ද දැක්කන hina වෙනකොට පස්සේ අපිට ඒක ඔලුවට යන්නේ මේක මේ අඬනවා කියන එකයි hina වෙනවා කියන එකයි මේ විරුද්ධ පදයක්ද මොකද විරුද්ධ පද මේ එක්සෑම් එකට එනවනේ. එතකොට අපිට මෙතනින්ම ඉවර කරගත්තට පස්සේ ආය අමුතුවෙන් අපිට මේ එක දෙක වචන දෙක වෙන වෙන පාඩම් කරන්න මේ අවශ්‍ය වෙන්නේ නැහැ. චේගා උල්තේ නම් මම අඬන විටදී චෙමීද්ගෝ මෙන්න මේ ගෝ කියන්නේ මේ වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමේ තමයි මේ ගෝ කියන එක යොදන්නේ. ඒ කියන්නේ චෙමීත්ත කියන්නේ විනෝදජනකයි ගෝ කියන්නේ අර අතර මේ ඒක අර ක්‍රියාපදයකට ආවහම මේ කරලා කියලා තමයි ගන්නෙ. දැන් මෙතනදී නාමපද කියන්නේ වචන දෙකක් සම්බන්ධ කරන තමයි මේ අරන් තියෙන්නේ. මම අඬන විටදී චෙමීද්ගෝ විනෝද කරන්නයි සින්නානන් කියන සතුරු කරන්නයි නොරේරල් සින්දු පුලචොස්සම් නිදා කියන ගායනා කරා. කුඩා කාලයේදී අපේ අම්මා මට නොරේරල් සින්දු චාජු නිතරම පුලචොස්සම් නිදා කියන ගායනා කරා. චේගා උල්තේනන් මම අඬන විටදී චෙමීද්ගෝ විනෝද කරන්නයි සින්නානන් සතුරු කරන්නයි නොරේරල් පුලචොස්සම් නිදා කියන්නේ සින්දු ගායනා කරා. කරිගෝ ඒ වගේම චල්තේන නිදා ගන්න විටදී චේ චිම්දේ මගේ ඇඳේ කති එකට නුවෝසෝ කියන්නේ වැතිරිලා චොයොන්හන් නිහඬව නොරේරල් සින්දු පුලචොස්සම් නිදා කියන ගායනා කරා. ඒ වගේම නිදා ගන්න විටදී චේචිම්දේ මගේ ඇඳේ කති නුවෝසෝ එකට වැතිරිලා චොයොන්හන් නොරේරල් නිහඬව සින්දු ගායනා කරා. චොනන් චොනන් කියන එක මට මම කියන අර්ථ දෙක වෙනවා. මේ ඒක මට මම කියන එක අපි තීරණය කරන්නේ වාක්‍ය කියවන්න යද්දී අවසානයේ ගැලපෙන්නේ කොහොමද? අන්න එතකොට තමයි මට මම කියලා තියෙන්නේ. දැන් මේක අපි මුලින් බලමු මම කියන එක අර්ථය දාලා. මම කියන අර්ථේ චොනන් ඔමනිගේ මම අම්මාගේ නොරේරල් සින්දු තරමයොන් ඇහුවම චමි නින්ද දෝ තවත් චල් වස්සම් නිදා හොඳට එනවලු. ඒතර මේක මම කියන එක දැම්මොත් මේක ගැලපෙන්නේ මේ මම අම්මගේ සින්දු ඇහුවම නින්ද තවත් හොඳට එනවලු. මේ ඊට පස්සේ චොනන්
මට මට අම්මගේ සින්දු ඇහුවම නිින්ද තවත් මේ හොඳට එනවා. චොනන් මම ආජික්දෝ තවමත් ඔමනිගා පුල්ලියෝචුන් නොරේදල් කියොක් කම්නිදා. මෙතනත් මම නෙමෙයි ගැලපෙන්නේ මෙතෙන්ටත් මට තවමත් අම්මා මේ ගායනා කරපු සින්දු කියොක් කම්නිදා කියන්නේ මතකයි. කරිගෝ කියන්නේ ඒ වගේම චිගමන් කියන්නේ දැන් නොරේදරල් කියන්නේ සින්දු චේ ආයිගේ හන්තේ කියන්නේ චේ ආයන්තගේ මගේ ළමයින් හට පුල්ලි චුම්නිදා කියන්නේ ගායනා කරනවා. ඔරෙසල්තේ කුඩා කාලයේදී උරි ඔමිනිනන් අපේ අම්මා චෝයේගේ මාට නොරේරල් සින්දු චාජු පුරස්සම්නිදා කියන්නේ නිතරම ගායනා කළා. චේගා උල්තේ මම අඬන විටදී චෙමීද්ගෝ විනෝද කරන්නයි සින්නානන් සතුටු කරන්නයි නොරේරල් පුල්ලි චොස්සම්නිදා කියන්නේ ගායනා කරා. කරිගෝ චල්දේනන් ඒ වගේම නිදාගන්න විටදී චේ චිම්දේ කියන්නේ මගේ ඇඳේ කතිනුමෝසෝ එකට වැතිරිලා චයොන්හන් නිහඬව නොරේරල් සින්දු පුලචොස්සම් නිදා කියන්නේ ගායනා කරා. චොනන් නොමනිගේ මම අම්මගේ නොරේරල් තරමයොන් මම නෙමෙයි මෙතන ගැලපෙන්නේ වාක්‍ය කියවන්න යද්දි මට අම්මගේ නොරේරල් තරමයොන් මට අම්මගේ සින්දු ඇහුවම තරමයොන් කියන්නේ ඇහුවම චමි නින්ද දෝ කියන්නේ තවත් චල් කියන්නේ හොඳින් වස්සම් නිදා කියන්නේ එනවා. මට අම්මගේ සින්දු ඇහුවම නින්ද තවත් හොඳට එනවලු. චොනන් මම ආජික්දෝ මෙතනත් මට කියන එක තමයි ගැලපෙන්නේ මට තවමත් ඔමනිගා අම්මා පුල්ලියචුන් ගායනා කරපු සින්දු කියොක් කම්නිදා කියන්නේ මතක් වෙනවා. මට තවමත් අම්මා ගායනා කරපු සින්දු මතක් වෙනවා. කරිගෝ ඒ වගේම චිගමන් දැන් නොරේදරල් ඒ සින්දු චේ ආයිහන්දේ මගේ ළමයින් හට පුල්ලි චුම්නිදා ගායනා කරනවා. මෙයා ඒ සින්දු මෙයාගේ ළමයින්ට ගායනා කරනවා. දැන් අපි මේ ඡේදි තියෙන දැන් උත්තරේ ඡේදි කියවලා කොහොමද උත්තරේට යන්නේ කියලා බලමු. මේ චොනන් නොමනිගා මට අම්මා ගායනා කරපු සින්දු ඉජුබරුස්සම් නිදා කියන්නේ අමතකයලු. මෙයාට අම්මා ගායනා කරපු සින්දු අමතකයලු. නෑනේ මේ ඡේදි තියෙනවා කියොක්කම් නිදා කියලා. ඒ කියන්නේ කියොක්කම් නිදා කියන්නේ මතකයලු. මට තවමත් අම්මා මේ කියලා දීපු සින්දු මතකයලු. එතකොට පළවෙනි උත්තරේ ගන්න බෑ ඒක වැරදි. අපේ දෙවෙනි එකට චම්චල් දෙය කියන්නේ නිදා ගන්න විටදී චොනන් ඔමනිවා අම්මස් සමග හම්කේ එකට නොරේරල් පුරස්සම් නිදා. මෙයා නිදා ගන්න විටදී අම්මත් එක්ක සින්දු ගායනා කරාලු. නෑනේ මේ ඡේද කියන්නේ කරිගෝ චල්තේනන් චේචිම්දේ කතිනුවෝසෝ චොයන්හන් නොරේරල් පුරචොස්සම් නිදා. ඒ වගේම නිදා ගන්න විටදී මගේ ඇඳේ එකට වැතිරිලා නිහඬව සින්දු ගායනා කරලා තියෙන අම්මා. ඒ කියන්නේ මෙයා ගායනා කරලා නෑ. මේක කියන්නේ අම්මයි මෙයයි දෙන්නම ගායනා කරයි කියන. නෑ මේක එක්කෙනා ගායනා කරලා තියෙන අම්මා විතරයි. ඒතකොට දෙවෙනි උත්තරෙත් වැරදි. තුනේ කියනවා ඔමනින නම්ම චේගා උල්මයන්. අම්මා මම ඇඬුවම මේ නිහඬව සින්දු ගායනා කරාලු. ඔමනිනන් චේගා උල්මයන් චොයොන්හන් නොරෙරල් පුලචොස්සම් නිදා. අම්මා මෙයා ඇඬුවම නිහඬව සින්දු ගායනා කරාලු. නෑ මේක කියන්නේ චේගා උල්තේ මම අඬන විටදී විනෝදවත්ම සතුටු ලෙස තමයි සින්දු ගායනා කරලා තියෙන්නේ. මෙයා නිහඬව සින්දු කරන මේ අඬනකොට නිහඬව සින්දු ගායනා කරලා නෑ අඬනකොට කරලා තියෙන විනෝදවත් සින්නානොරේල පුරොච්චම් සින්දා. අඬනකොට කරලා තියෙන සතුරු මේ විනෝදවත්ම සතුටින්. ඒ කියන්නේ අපි ළමයෙක් කනනකොට මේ දැන් අපි සාමාන්‍ය විදිහට පොඩි කෙනෙක් කනකොටත් අපි බාන විහිළු කරලා එයා අඬන එක නවත්තන්න මිසක් මේ ඒක එයාට හිමින් කතා කරලා එහෙම මේ මුකුත් කියලා නෑනේ. එතකොට මේකෙත් කියන්නේ මේ මම අඬන විටදිත් මේ අම්මා කළා තියෙන්නේ විනෝදවත්ම සතුටින් තමයි මේ සින්දු කියලා තියෙන්නේ. ඒ කියන්නේ අර නිකන් අර පොඩි එක්කෙනා රවට්ටනවා කියන තමයි මේ කියන්නේ. එතකොට මේ හැබැයි මේකෙත් කියනවා මේ ඔමනිනන් චේගා උල්මයන් චුයොන්හන් නොරෙරල් පුලචොස්සම් නිදා. අම්මා මේ මම ඇඬුවම නිහඬව සින්දු ගායනා කරා. මෙන්න මෙතනත් එක කට්ටිය පටලවා ගන්නවා. මෙන්න මෙතනත් එක්ක. මෙන්න මෙතනත් මේකත් එක්ක තමයි කට්ටිය පටලවා ගන්නේ. මොකෝ මේ මම කරිගෝ චල්තේනන් චේචිම්දේ මගේ ඇඳේ කතිනුවෝසෝ කියන්නේ එකට වැතිරිලා චුයොන්හන් නොරේරල් පුලචොස්සම් නිදා. මේක දැක්ක ගමන් මේකට තමයි කට්ටිය ගහන්නේ උත්තරේ හරි කියලා. නෑ ඒකත් මේ වැරදි උත්තරයක්. මොකද වැරදින්න හේතුව තමයි මේ එයා නිහඬව මේ සින්දු ගායනා කරන්නේ මේ නිදා ගන්න විටදී. එතන අඬනවා කියලා නෑ. මේකේ තියෙන්නේ අඬනවා කියලා.
මේ තියෙන මෙතන තියෙන්නේ අඬනවා කියලා. ඒතර අඬනකොට කරන එක තමයි බලන්න ඕන. අඬනකොට යා කරන්නේ මේ විනෝදවත්ව සතුටින් සින්දු ගායනා කරන එක. අඬනකොට නිහඬව සින්දු ගායනා කරන්නේ නැහැ. එයා නිදා ගන්න විදිහදී වැතිරිලා කරනකොට තමයි නිහඬව සින්දු ගායනා කරන්නේ. එතකොට ඒ උත්තරේ වැරදි. එතකොට ඉතින් එකක් වැරදි නම් දෙකක් වැරදි නම් විනාඩි 50කින් විභාගේ ඉවරත් වෙනවා නම් ඉතින් අපිට මේ ආයේ හතර හරිද කියලා කියවන්න දෙයක්වත් නැහැ. හතර තමයි උත්තරේ. ඊට පස්සේ අපිට ටක් ගාලා මේ ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ ඡේදයක් කරනකොට සාමාන්‍යයෙන් ටයිම් එක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි දැන් මේ ඡේදේ ටක් ගාලා කියවගෙන යනකොට මේ අපිට මේ ටයිම් එකනේ වැදගත් වෙන්නේ. අනේ ඒකින්ද මේ උත්තර තුනම වැරදි නම් ඉතින් හතරවෙනි උත්තරේ අනිවාර්යෙන් කොහොමත් හරි. ඒකින්ද අපි මේ එක කියවන්නේ නැහැ. මේ ඊළඟ ඡේදයට යනවා. අපි බලමු හතර කියලා තියෙන්නේ මොකද්ද? චොනන් නුරි ඔමලි චොරම්. මේ මම අපේ අම්මා වගේ මොමනි චොරන් අපේ අම්මා වගේ චේයායිගේ මගේ ළමයින්ට නොරේරල් පුල චොම්නිදා මම අපේ අම්මා වගේ මගේ ළමයින්ට මේ සින්දු ගායනා කරනවා මේකේ අන්තිමට කියනවනේ එහෙම මෙයා කරිගෝ චිගමන් නොරේදරල් ඒ වගේම දැන් ඒ සින්දු චේයායි හන්දේ මගේ ළමයින්ට ගායනා කරනවා එතන මේකේ උත්තරේ අන්තිමේ මේ විදිහටම තියෙනවා මම මේ අපේ අම්මා වගේ මගේ ළමයින්ටත් මේ ඒ සින්දු ගායනා කරනවා කියලා. ඒතර උත්තරේ හතර තමයි අපිට ගන්න තියෙන්නේ. පළවෙනි මේ ඡේදයට මේ උත්තරේ හතර. දැන් අපි දෙවෙනි ඡේද. දෙවෙනි තේජ කියන්නේ ඊකරේ නේයොන්වා තරන් කොසල් කොරසිප්සියෝ මේක කියන්නේ මේ ඡේදයේ අන්තර්ගතයත් සමග තරන් කොසල් එක. ඒ කියන්නේ වෙනත් එක තෝරන්නලු. මේකේ කියලා තියෙන්නේ කතන් කොසල් එක සමාන. ඒ කියන්නේ මේ ඡේදෙට ගැලපෙන එක තමයි මේකේ තෝරන්න කියලා තියෙන්නේ. මේ දෙවෙනි ඡේදය කියන්නේ වෙනත් එක තෝරන්න කියලා. ඒ කියන්නේ මේ ඡේදෙට අදාළ නැති එකක් තියෙනවා කියලා තමයි මේකේ කියන්නේ. ඒ කියන්නේ මේ ඡේදයේ තියෙන දෙයට අන්තර්ගත නැහැ කියලා තමයි මේ උත්තරයක් තියෙනවා. අන්න ඒක තමයි අපි හොයන්න ඕන. ඔන්න ඔය කැටගරි වලින් තමයි එන්නේ අපි හොඳට මේ ඡේද සමහර අය ඉන්නවා දැන් මේ උඩ ප්‍රශ්නේ ගණන් ගන්න නැහැ ඡේද ගහලා දානවා හරි උත්තරේ තමයි හොයන්න බලන්නේ මෙන්න මේ වගේ එකක් මෙතන දීලා තිබ්බට පස්සේ තමයි මේ උත්තරේ හරියටම හරියන්නේ ගහපු එක්කෙනා එතකොට යා දැනගන්න ඕන අනිවාර්යෙන් මේ උඩ ප්‍රශ්නේ අනිවාර්යෙන් කියවන්න මේකේ තියෙන කතන් කොසල් එක සමානද ඒ කියන්නේ ඡේදෙට ගැලපෙන දේ තෝරන්න මේකේ තියෙන තරන් කොසල් එක ඒ කියන්නේ ඡේදෙට අදාළ නොවන එක තෝරන්න ඒ කියන්නේ උත්තර හතරක් අනිවාර්යෙන් මෙතන තියෙනවා ඒ හතරෙන් තුනක්ම මේ ඡේදයට අනුකූලයි. ඒ කියන්නේ ඡේදයේ තියෙන අන්තර්ගතයට සමානව යන උත්තර එකක් තියෙනවා මේ ඡේදෙන් පිට. ඒ කියන්නේ ඡේදයට අදාළ නැහැ. ඡේදය කියලා දිනන පහද්ද බොරුවක් තමයි මේ උත්තරයක තියෙන්නේ. ඒක තමයි මේ තරන් කියන්නේ. තරන් කියන්නේ වෙනත් දෙය. මේ තව එකක් තමයි මේ තරන් කිව්වහම සමහර අය හිතන් ඉන්නවා වැරදි කියන එක කියලා. නෑ වැරදි කියන එක නෙමෙයි. වැරදි උත්තර තුනක් ඇතුලේ හරි කියන එකටත් මේ තරන් කියන එක ගන්න පුළුවන්. හරි උත්තර තුනක් ඇතුලේ වැරදි කියන එකටත් මේ තරන් කියන එක ගන්න පුළුවන්. තරන් කියන්නේ වෙනත් දෙයක්. කියන්නේ අදාළ නොවන එක කියලා කියන්නේ. ඒතර මේ ඡේදේ හරි වුණත් වැරදි වුණත් ඒක නෙමෙයි මෙතන බලන්නේ මේ වෙනත් කියන එක. ඒ කියන්නේ ඡේදයට අදාළ නොවන එක තමයි තෝරන්න තියෙන්නේ. සෝල්ලේසෝ සෝල්ලල සිට පොසනා බසෙන් හෝ චියාචොල් උමන්දුම්රියෙන් තල්තේ නැගල යන විටදී කෙයොතොන් කාතරල් සයොන් හාමයොන් භාවිතා කරාම ආචු ගොඩක් පෙයොන්රි හම්නිදා පහසුයි කියලා කියන්නේ. සෝල් වල ඉඳලා බසෙන් හරි උමන්දුම්රියෙන් නැගල යන විටදී කෙයොතොන් කාඩ් එකක් භාවිතා කරාම ගොඩක් පහසුයිලු. හේයොන්ගමි කියන්නේ මුදල් ඔප්සල් තේදෝ කියන්නේ මුදල් නැති වුණත් කෙයොතොන් කාදරල් ප්‍රවාහන කාඩ් මේ කෙයොතොන් කාඩ් කියන්නේ ප්‍රවාහන කාඩ් එක. අර දැන් අපේ තියෙන්නේ ඔකට සීසන් එකනේ ලංකාවේ මම දන්න තරමට මම දන්නේ මේ සාමාන්‍යයෙන් මේ දැන් කෙවතොන් කාඩ් එකක් තියෙනවා කියන්නේ දැන් අපිට සීසන් එකක් තියෙනකොට ආයෙ සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ කෙවතොන් කාඩ් එකක් තියෙනකොට මේ ආයෙ අමුතුවෙන් මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කාඩ් එක දීලා යන්න පුළුවන්. අන්න ඒක තමයි මේ කෙවතොන් කාඩ් කියන ප්‍රවාහන කාඩ් එක කියන්නේ. හේයොන්ගමි ඔප්සල් තේදෝ කියන්නේ මුදල් නැති වුණත් කෙයොතොන් කාදර ලියොන් හේසෝ කියන්නේ භාවිතා කරලා චරල් තල්සු ඉස්සම් නිදා.
වාහනේට නගින්න පුළුවන්. මේ චා කියන්නේ වාහනේට තල්සු ඉස්සෙම නිදාගෙන නගින්න පුළුවන්. එල්සු ඉස්සෙම නිදාගෙන කැමරක තියෙන යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන එක. මුදල් නැති වුණත් කේතොන් කාඩ් එක භාවිතා කරලා වාහනේට නගින්න පුළුවන්. කරිගෝ ඒ වගේම කේතොන් කාඩ් එකක් සයොන් හාමියන් භාවිතා කරාම පොසන බසයෙන් හෝ චිහාචොල් උමන්දුම්රියෙන් මාල් පෝස. ඒ කියන්නේ අර මාල් පෝස කියන්නේ මේ අර ග්‍රාමීය බස් මේ කියන්නේ ඒ වගේ බස් ජාතියක් තියෙන බස් වර්ගයක්. උමන්දුම්රියෙන් ඒ බස් වලින් හේයොංග මුදල් හරින් කියන්නේ වට්ටම් ලබා ගන්න පුළුවන්. මේ ඒ වගේම කේතොන් කාඩ් එක භාවිතා කරාම බස් වල උමන්දුම්රි වල මේ මුදල් වට්ටම් ලබා ගන්න පුළුවන්. කේතොන් කාඩ් එකක් දුන්නාම වට්ටමත් දැන් අපි සීසන් එක බස් එකකට දුන්නාම සාමාන්‍ය මුදල අපි හිතන්නේ දැන් සීසන් එක අපි ගන්නේ මාසෙට වගේනේ ගන්න. එතකොට අපි මේ මාසෙටම සීසන් එකට නිකන් හිතන්නකෝ 1000 දෙන්නේ කියලා. හැබැයි මේ අපි දැන් ඒක සල්ලි දීලා ගියොත් දවස ගානේ ඒක එකතු කරාම සාමාන්‍යයෙන් 2500ක් 2000ක් විතර එනවනේ. අන්න එතකොට අපිට 1500 වගේ වට්ටමක් හම්බ වෙනවා කේතොන් කාඩ් එකක් ගත්තාම. ඒ කියන්නේ අරකට වැඩිය ගොඩක් ලාභයි කියන එක. කේතොන් කාතනන් චිහාචොල්ලින උමන්දුම්රිය හෝ පොස බස චොන්රියුජම් බස් නැවතුම්පලේ පෙයොන්නොයිජම් සුපිරිවෙලසලේ තන් ඒසෝ ආදී ඒසෝ කියන්නේ සිට සල්සු ඉස්සම් නිදා භාවිතා කරන්න පුළුවන්. එල්සු ඉස්සම් නිදා කියන්නේ යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියන එක. චොනේනන් කියන්නේ කලින්. චොන් කියන්නේ කලින් කියන එක. ඒ කියන්නේ කලින් නම්. චොනේ කියන්නේ කලින්. හුවේ කියන්නේ පස්සේ. චොනේ කියන්නේ කලින්. හුවේ කියන්නේ පස්සේ. කේතොන් කාතරු. චොනේනන් කේතොන් කාතරු. කලින් කේතොන් කාඩ් එකෙන් මේ රෝ කියන්නේ 10 යෙන් මගින් කින්ටල් එස කියන එක තමයි මේ රෝ කියන කැමරගේ තේරුම. කේතොන් කාතර රෝ. ඒ කියන්නේ යෙන් මගින් කින්ටල් එස. කලින් කේතොන් කාඩ් එකෙන්. කලින් නම් මේ කේතොන් කාඩ් එකෙන් ටැක්සි තල්සු ඔබ්සෙජිමාන්. ටැක්සි වල නගින්න මේ පුළුවන් කමක් නැති නමුත් යොජමන් කියන්නේ මේ දිනවල ටැක්සි ඒසෝදෝ ටැක්සි වලත් කේතොන් කාඩ් එකෙන් හේයොංගමල් මුදල් නෙල්සු කියන්නේ එදා කියන්නේ ගෙවනවා. එල්සු ඉස්සම් නිදා කියන කැමර එක එකතු වෙලා තියෙන්නේ. ආසෝ ඕසෝ හේසෝ කියන එකෙන් අතීතයට යවලා තමයි ඒක තියෙන්නේ කැමර එක. ඒ කියන්නේ කලින් කේතොන් කාඩ් එකෙන් ටැක්සියට නගින්න පුළුවන් කමක් නැති නමුත් මේ දිනවල ටැක්සි ඒසෝදෝ මේ දිනවල ටැක්සි එකෙනුත් කේතොන් කාඩ් එකේ මුදල් ගෙවන්න පුළුවන් නිසා ඔල්මනා පෙවොන් හජි මුරම් නිදා කොපමණ පහසුයිද කියලා මේ කියන්නේ මොනතරම් ලාභද කියලා කියන්න තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකේ අර්ථය ඇවිල්ලා කියන්නේ ඔල්මනා කියන්නේ සාමාන්‍යයෙන් ගානක් අපි අහනකොට ඔල්මනා කියලා තමයි අහන්නේ. නමුත් මෙතනද ගන්නේ ඔල්මනා පෙවොන් හජි මුරම් නිදා කියන්නේ මේ කොච්චරද පහසුයිද කියලා ඒක කියන්න තේරෙන්නේ නැහැ. සෝල්වල සිට පොසනා බසෙන් හෝ චියාජො ලුමන්දුම්රියෙන් තල්තේ නගල යන විටදී කේතොන් කාතරල් සයොන් හාමයන් භාවිතා කරාම ආච්චු ගොඩක් පෙයොන්රි හම්නිදා. ගොඩක් පහසුයි. හේයොන්ගමි මුදල් ඔප්සල්තේ නැති අවස්ථාවේදී නැත්තම් නැති වුණ විටදී කේතොන් කාතරල් ඉයොන් හේසෝ භාවිතා කරලා චරල්සු ඉස්සමිද වාහන වලට නගින්න පුළුවන්. කරිගෝ කේතොන් කාඩ් එක සයොන් හාමයන් භාවිතා කරාම පොසනා බසෙන් හෝ චිහාචො ලුමන්දුම්රියෙන් මාල්පෝස හේයොංගම් මුදල් හරින් පදල් සිස්සමිද මුදල් වට්ටම් ලබා ගන්න පුළුවන්ලු. කේතොන් කාතරල් චියාචොල්යොක් ඉනා ඒ කියන්නේ උමන්දුම්රිය හෝ පොස චොංරියුජම් පස් නැවතුම් පොලේ පෙයොන්නොයිජම් සුපිරි වෙළඳසලේ තන් ඒසෝ සල්සු ඉස්සමිද ආදීදී භාවිතා කරන්න පුළුවන්. චොනේනන් කලින් කේතොන් කාඩ් එකෙන් ටෙක්සිරල් සල්සු ඔබ්සෙජිමාන් ටැක්සි වල නගින්න පුළුවන් කමක් නැති නමුත් යොජමන් මේ දිනවල ටැක්සි වලින් කේතොන් කාඩ් එකෙන් හේයොංගම් මුදල් නෙල්සු ඉස්සෝසෝ ගෙවන්න පුළුවන් කමක් තියෙන නිසා ඔල්මනා පෙයොන් හජි මුරම් නිදා. ඒ කියන්නේ කොපමණ පහසුයිද කියලා කියන්න තේරෙන්නේ. දැන් මේකේ උත්තරේ දැන් මේකේ පළවෙනි එක කියනවා කේතොන් කාතරෝ ටෙක්සිදෝ යොන් හල්සු ඉස්සම් නිදා. කේතොන් කාඩ් එකෙන් ටැක්සි එක යන්න පුළුවන්ලු. මේ ටැක්සියක් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක හරිනේ.
ඒ කියන්නේ කේතුන් කාඩ් එක භාවිතා කරලා ටැක්සි එක යන්න පුළුවන්. මේක කියනෝනේ මේ වර්ග ගොඩක්ම කියනෝනේ. කේතුන් කාසල් මේ තියෙන්නේ. මෙන්න මෙතන. කලින් නම් කේතුන් කාඩ් එකෙන් ටැක්සි වල යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ දිනවල නම් මේ යෝජමන් ටැක්සිදෝ කේතුන් කාත යොගමින් එල්සු ඉස්සෝසෝ ඔල්මනාපයොන්නන්ජි මුරම්නිදා. මේ දිනවල නම් මේ ටැක්සි එකෙන් මේ කේතුන් කාඩ් එක ගාස්තු ගෙවලා යන්න පුළුවන් නිසා මේ කොච්චර පාසුද කියලා කියන තේරෙන්නේ නැහැ කියලා කියන හින්දා මෙන්න මේක තමයි උත්තරේ. ඒ කියන්නේ ඒක හරි. හැබැයි මේ උත්තරේ නෙමෙයි ඒක හරි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඡේදයට අනුකූල දෙයක් ඒක. මේක කියන්නේ වෙනත් දෙයක් තෝරන්නේ. ඡේදයට අදාළ නැති එක තමයි අපි තෝරන්න ඕනේ. ඒතර මේක හරි උත්තරයක්. උත්තරේ හරි කියන්නේ ඒක වැරදි කියන එක. ඒ කියන්නේ මේක කියන්නේ මේ වගේ නෙමෙයි මේක කියන්නේ ඡේදයට අදාළ නැති එක. ඒ කියන්නේ මේ උත්තරේ හරි. හැබැයි මේක වෙනත් දෙයක් නෙමෙයි ඒක ඡේදයට අනුකූල. ඒ කියන්නේ උත්තරේ වැරදි. කේතුන් කාතරෝ කේතුන් කාඩ් එකෙන් අන්හෙන් ඒසෝ බැංකුවේ සිට හෙයොන්ගම් චල්සු ඉස්සම්නිදා. කේතුන් කාඩ් එකෙන් බැංකුවේ තියෙන මුදල් ගන්න පුළුවන්. නෑ මේක ඩෙබිට් කාඩ් එකක් නෙමෙයි මේ බැංකුවෙන් මුදල් ගන්න. එතකොට මෙන්න මේක මේ ඡේදයට අනුකූල වෙන්නේ නෑ මේක. මේක කොහෙවත් කියලා නෑනේ මේ බැංකුවෙන් මේ මුදල් ගන්න පුළුවන් කියලා කේතුන් කාඩ් එකෙන්. අන්න එතකොට මෙන්න මේ තරන් කොසල් කියන්නේ වෙනත් දෙය. ඒ කියන්නේ අදාළ නැති එක. අදාළ නැති එක තමයි මේක. එතකොට උත්තරේ විදිහට අපි තෝරන්න ඕන දෙවෙනි උත්තරේ. එතකොට මේ උත්තරේ තමයි හරි එක තරන් කොසල් එක. ඒ කියන්නේ කේතුන් කාඩ් එකෙන් බැංකුවේ සිට මේ මුදල් ගන්න පුළුවන්ලු. මේක එහෙම දෙයක් කියලා නෑ අපිට කොහෙවත් බැංකුවක් ගාවලවන්න. හෙන් කියන්නේ බැංකුවට. බැංකුවක් ගාවලවන්න. එතකොට අපිට ඒක උත්තරයක් විදිහට ගන්න බෑ. ඒ කියන්නේ මේ ඡේදයට අනුකූල ලෙස ගන්න බෑ. අන්න ඒක හින්දා මෙතන තරන් කොසල් එක හින්දා මේක තමයි අපි උත්තරේ විදිහට තෝරන්න ඕන. තුන්වෙනි එකේ කියනවා හේයොන්ගමි ඔප්සෝදෝ. මුදල් නැති වුණත් කේතොන් කාතමාන්. කේතොන් කාතමාන් කියන්නේ පමණක් කියන එක. මාන් කියලා කියනවා මුදල් එක ගැත්තේ හැබැයි මෙතනදී ගන්නේ පමණක් කියන එක. කේතොන් කාතමාන්. මුදල් නැති වුණත් කේතොන් කාතමාන්. කේතොන් කාඩ් පමණක් ඉස්සමයොන් කියන්නේ තියෙනවා නම් චරල් තල්සු ඉස්සම්නිදා. මුදල් ඕනේ නෑලු හැබැයි කේතුන් කාඩ් එක පවණක් තියෙනවා නම් වාහනවල යන්න පුළුවන්. මේක කියලා තියෙනෝනේ මේ කේතුන් කාඩ් එක ඕන නම් මෙදින හේයොන්ගමි ඔප්සල් තේදෝ. ඒ කියන්නේ මුදල් නැති වුණත් කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් මෙතන කියලා තියෙනවා හේයොන්ගම් ඔප්සල් තේදෝ කේතුන් කාතල ලියන් හේසෝ චරල් තල සිස්ටම් නිදා. මුදල් නැති වුණත් වාහනවල නැගලා යන්න පුළුවන්ලු. ඒතර මේකෙත් කියලා තියෙනවා මුදල් නැති වුණත් කේතුන් කාඩ් එක පමණක් තියෙනවා නම් වාහනවල යන්න පුළුවන්ලු. එතකොට ඒ උත්තරේ හරි. හැබැයි මේ ඡේදයට අනුකූල එකක්. වෙනත් දෙයක් නෙමෙයි. ඒකින්ද ඒ උත්තරේ වැරදි. හතරවෙනි එක තමයි කේතොන් කාතරල් සාමයොන්. කේතොන් කාඩ් එකක් භාවිතා කරාම හේයොන්ගම් සයොන් හල්තේ. මුදල් භාවිතා කරනවට වඩා ගාස්තුව වඩාත් සම්නිදා කියන ලාභයි කියන. ඒ කියන්නේ මේ කේතොන් කාඩ් එක භාවිතා කරාම මුදල් භාවිතා කරනට වඩා ලාභයලු. ඒ උත්තරේ හරි. හැබැයි මේකේ මේ ඡේදෙලත් අනුකූලයි. හැබැයි මෙතන කියලා තියෙන තරන් කුසල් එක වෙනත් දේ. ඒකින්ද අපිට ඒක උත්තරයක් විදිහට තෝරන්න බෑ. එතකොට මේක කියලා තියෙන තරන් කුසල් කියන්නේ ඡේදයට අදාළ නොවන දේ. ඡේදයට අදාළ නොවන එක තමයි මෙන්න මේ දෙවෙනි උත්තරේ. දෙවෙනි එකේ කියනවා කේතොන් කාදරල් බැංකුවෙන් මුදල් ලබා ගන්න පුළුවන්ලු. ඒකින්ද අපිට දෙවෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට තෝරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේ ඡේද ප්‍රශ්නයක් දැන් අපි අර මේ ඡේද ප්‍රශ්න දැන් මෙහෙම කියලා ගත්තේ. දැන් මේක සංස්කෘතිය අර ආවට පස්සේ මේ සංස්කෘතිය පාඩම් කරන් ඉන්නව නම් මේ අපිට මෙහෙම කියවින දෙයක් නැහැ. මොකද සංස්කෘතිය කියන්නේ නීත දෙයක්. සංස්කෘතියක් වෙනස් වෙන්නේ නැහැනේ. දැන් කොරියාවේ දින සංස්කෘතිය මේ කාටවත් ලියන විදිය වෙනස් වුණාට ඒක අර මේ අර්ථය වෙනස් වෙන්න විදියක් නැහැනේ. මේ ඒකින්ද සංස්කෘතියේ තියෙන දේවල් කටපාඩම් කරගත්තට පස්සේ මේ ඡේද කියවින්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් දැක්කට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් ඉතුරු ටික මොනවද කියලා. ඊට පස්සේ අපිට නිකම්ම උත්තර හතර බලලා මේ උත්තරේ ගන්න පුළුවන්. සංස්කෘතියේදී. දැන් මේ වගේ ඡේද නම් ඉතින් ආවට පස්සේ එහෙම කරන්න බෑ අනිවාර්යෙන් ඡේද කියවන්න ඕන. ඒ ඡේදෙත් කියවන කලින් මෙන්න මේ උඩින් තියෙන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඉන්න ඕන. මේ කතන් කොසල්ද තරන් කොසල්ද මජන් කොසල්ද අල්මජන් ඒවා එහෙම දෙනවා අපි යන්නේ උඩ තියෙන ප්‍රශ්නේ කියවලා ඒක තේරුම් අරගෙන තමයි මේ ඡේද කියවලා උත්තරේ ගහන්න යන්න ඕන. නිකන් මේ ඡේද එක්ක පළියට මේ මේක මේ මුල් ටික කියවලා එහෙම නෙමෙයි මෙන්න මෙතනින් අපිට සම්පූර්ණයෙන්ම උත්තර වර්ධින්න පුළුවන්. දැන් මේකේ තරන් කියන වෙනත් දෙය. දැන් මේක මේ පොඩ්ඩක් අයවල මේක තේරුම් නැත්නම් මේ තරන් කියන්නේ වෙනත් දෙය. ඒ කියන්නේ මෙන්න මේ ඡේදයට අන්තර්ගත නොවන එක තමයි තෝරන්න කියන්නේ. මේ ඡේදයට අන්තර්ගත නොවන එක තමයි තෝරන්න කියන්නේ. මේ
කතන්න එක නම් තේරෙන්නේ මොකද ඡේදයට අනුකූල එකනේ අපිට මේ ඕලෙවල් වලට සාමාන්‍යයෙන් ඡේදයක් දීලා මේ උත්තර තෝරන්න ඕනේ. ඒතර මේක නම් ඕන කෙනෙක්ට තේරෙන්නේ නැති. මෙන්න මේක සමහර අයට තේරෙන්නේ ගන්න නැහැ. මේ ඒකින්ද අපි ආය පොඩ්ඩක් බලමු. මේක මේ මේක කියන්නේ තරන් කුසල් එක. හරිද? ඒ කියන්නේ මේ ඡේදයේ අන්තර්ගතයක් තමයි වෙනස් එක තෝරන්න. මෙන්න මේ ඡේදයේ තියෙන දෙයට අන්තර්ගත නොවන එකක් තියලු මේ උත්තර හතරෙන් අන්න ඒක තමයි අපිට තෝරන්න කියන්නේ. එතකොට දැන් අපි මේ ඡේද සරලව කියවුවොත් සෝල්ලේසෝ සෝල්ල සිට පොසනා බසෙන් හෝ චියාචොල් උමන්දුම්රියෙන් තල්තේ නගල යන විටදී කේතොන් කාදරල් භාවිතා කරාම ගොඩක් පහසුයිලු. හේයංගමි ඔප්සල් දේදෝ මුදල් නැති වුණත් කේතොන් කාදර ලියන් හේසෝ භාවිතා කරලා චරල් තල්සු ඉස්සෙම්නිද වාහනවල නගින්න පුළුවන්. කරිගෝ කේතොන් කාදරල් සයොන් හාමයෝන් කේතොන් කාඩේ භාවිතා කරාම පොසනා චියාචොල් බසෙන් හෝ උමන්දුම්රියෙන් මාල් පෝස හේයංගම්. ඉගෙන ගමේ තියෙන මේ ගයි බස් වලින් යෝගම් හරිල් පදල්සු ඉස්සෙම්ද වට්ටම් ලබා ගන්න පුළුවන්. කේතොන් කාදරල් චියාචොල්ලිනා පොස චන්රියුජා කේතොන් කාඩ් එකෙන් උමන්දුම්රියෙන් හරි මේ බස් නැවතුම් වලින් පෙවුන වේජන් සුපිරිවෙලන් සලෙන් තංගේසෝ කියන්නේ ආදී සිට සල් සිස්ටම් නිදා කියන්නේ මේ මිලදී ගන්න පුළුවන්. මේ කේතොන් කාඩ් එක මම කලින් කිව්වේ මෙතනදී මේ භාවිතා කරන මෙතන මේ මිලදී ගන්න පුළුවන්. කේතොන් කාඩ් එක උමන්දුම්රියෙනුයි මේ පොස චංගුජන් කියන්නේ බස් නැවතුම් වලින් පෙවන්නයිජම් ටංගේසෝ ආදියෙන් මිලදී ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. චොනේ කියන්නේ කලින් කේතොන් කාඩ් එකෙන් ටැක්සිවල තල්සු ඔබ්සජිමාන්. ඒ කියන්නේ ටැක්සි එක යන්න බැරි නමුත් යජමන් මේ දිනවල නම් ටැක්සි වලත් කේතොන් කාදරෝ කේතොන් කාඩ් එකෙන් යෝගම් නෙල්සු ඉස්සෝසෝ. ඒ කියන්නේ ගාස්තු ගෙවන්න පුළුවන් නිසා ඔල්මනා පෙවන හංජි මොරම් නිද. කොපමණ පාසුද කියලා කියන්න තේරෙන්නේ නැහැලු. එතකොට දැන් අපි මේ උත්තරේ තෝරන්න ඕනේ මේ ඡේදෙට අන්තර්ගත නොවන එක. ඡේදෙ වැරදි එක නෙවෙයි. අර මම ඒක ඇහුවේ එහෙම හිතන්න කිව්ව පැටලෙනවා. මොකද මේ තරන් කොසල් කියන්නේ වැරදි එක නෙවෙයි ඡේදෙට අන්තර්ගත නොවන එක. වැරදි එකේ කිව්වහම මේ ඡේදෙම තියෙන එකක් අර මම මේ උඩ කතා කරා වගේ මේ පටලවලා දීලා මාරු කරලා දීලා. එහෙම නෙවෙයි මේ ඡේදෙට අන්තර්ගත නොවන එකක් තමයි තරන් කොසල් එක. කියන්නේ ඡේදයක් දීලා ඡේදෙන් කියවෙන එක නෙවෙයි. වෙනත් දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ ඡේදයට අනුකූල නැහැ. ඒක වැරදි වෙන්න පුළුවන්. ඒක තමයි වැරදි කියන්නේ. ඉතින් ඒ උත්තරේ වැරදි වෙන්න ඕන. මොකද මේ ඡේදයට අනුකූල නැහැ. ඡේදයට අන්තර්ගත නැහැ. ඒ කියන්නේ ඡේදයට හාත්පසින්ම වෙනස් එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට පළවෙනි උත්තරය කියනවා කේතොන් කාදරෝ ටැක්සිදු ඉයන් කල්සු ඉස්සෙම්මිද. කේතොන් කාඩ් එකෙන් ටැක්සි මේ භාවිතා කරන්න පුළුවන්. කේතොන් කාඩ් එකෙන් ටැක්සි භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කේතොන් කාඩ් එකෙන් ටැක්සි භාවිතා කරන්න පුළුවන්. ඒක හරි. හරි කියන්නේ උත්තරේ හරි නෙමෙයි ඡේදයට අනුකූලයි. ඒ කියන්නේ උත්තරේ හරි හැබැයි මෙතනදී වැරදි. මොකද වෙනත් දෙයක් නෙමෙයි මේ ඡේදයට අනුකූලයි. ඒ කියන්නේ උත්තරේ වැරදි. දෙවෙනි එක කියනොත් කේතොන් කාතරෝ අන්හෙන් හේසෝ හේවන්ගම් චල්සු ඉස්සම්නිද. කේතොන් කාඩ් එකෙන් බැංකුවේ සිට හේවන්ගම් මුදල් ලබා ගන්න පුළුවන්ලු. ඒක මේ ඡේදෙ කොහෙවත් කියලාත් නැහැ මෙතෙන්ට අයිතිත් නැහැ කේතොන් කාඩ් එකෙන් එහෙම මුදල් ලබා ගන්නත් බෑ. එතකොට ඒ උත්තරේ තමයි වැරදි. ඒ කියන්නේ ඒ උත්තරේ හරි. වැරදි කියන්නේ මෙතන ඡේදෙට අන්තර්ගතයක් නැති එක තමයි ඒක. මේ කොහෙවත් නැහැ මේක බැංකුවක් ගාවලවත්. මේක හින්දා උපිරි උත්තරේ දෙක තමයි ගන්න වෙන්නේ මේ උත්තරේ විදිහට තුනේ කියන හේවංගමි ඔබ්සෝදෝ මුදල් නැති වුණත් කේතොන් කාත මාන් කේතොන් කාත පමණක් තියෙනවා නම් චරල් තල්සු ඉස්සෙම්නිද. මුදල් නැති වුණත් කේතොන් කාඩ් පමණක් තියෙනවා නම් මේ වාහනයට නගින්න පුළුවන්. ඔය ඉතින් මුදල් නැති වුණත් කේතොන් කාඩ් එක දෙනවා වාහන යන්න පුළුවන්. දැන් සල්ලි නැති වුණා කියලා සීසන් එක තියෙන බස් එක යන්න තියෙන මේ නොයා ඉන්න මේ බැරි කමක් නැහැ යන්න පුළුවන්. ඒතකොට ඒ උත්තරේ හරි. හැබැයි තරන්න එක හින්දා ඒක වැරදි. ඒ කියන්නේ ඡේදයට අනුකූලයි ඒක. ඒක හින්දා ඒක මෙතෙන්ට ගන්න බෑ වැරදි.
හතරේ කියනවා කේතොංකාතරල් සාමයොන් හේයොංගම්. කේතොංකාතරල් භාවිතා කරාම මුදල් සයොන් හල්තේ. මුදල් භාවිතා කරනවට වඩා පොදා කියන්නේ වඩා හේයොංගමි දෝ සම්නිදා. මුදල් තවත් ලාභයලු. කියන්නේ ගාස්තුව තවත් මේ යොගමි කියන්නේ ගාස්තුව. සෝරි හේයොංගම් නෙමෙයි යොගමි කියන්නේ ගාස්තුව තවත් ලාභයයි කියලා කියන්නේ. කේතොංකාට භාවිතා කරාම මුදල් හේයොංගමෙන් මුදල් භාවිතා කරනවට වඩා මේ ගාස්තුව තවත් ලාභයයි. මේ එතකොට ඒ උත්තරෙත් හරි හැබැයි ඡේදයට අනුකූල හින්දා මේ උත්තරේ වැරදි. ඒතර උත්තරේ අපිට ගන්න තියෙන දෙක තමයි උත්තරේ. මොකද මේක බැංකුවක් කොහෙවත් ගාවලත් නැහැ. ඒකින්ද තරන් කුසල් එකක්. ඒ කියන්නේ වෙනත් දෙයක්. අද අපි මේ කතා කරේ මේ EPS topic exam එකකට මේ ඡේද කැටගරි වලින් මේ ඡේද ප්‍රශ්න දෙකක් ගැන තමයි අපි කතා කරේ මේ තව තියෙනවා ඒ කියන්නේ මුන්න වලින් එන්න පුළුවන් චොම්බෝ වලින් එන්න පුළුවන් මේ වගේ පොඩි දෙයක් තමයි තියෙන්නේ මේකට අර වෙලා තියෙන්නේ පාඩම් කරන දේවල් වල ගැමර් එක දාලා තමයි අපි පාඩම් කියන්නේ ඒ කොටස කඩා ගන්න පුළුවන් වෙනවා සමහර අයට මම අර කලින් කිව්වා වගේ මේ ගැමර් එකයි පාඩම් කරපු වචනේ එකතු කරලා ආවට පස්සේ වචනේ මේ ලියා ගන්න බෑ ඒ පාර හිතන්නේ මම අපි මේ පාඩම් කරපු වචන නෙමෙයි මේ විභාගයට ආවිල්ලා තියෙන්නේ කියලා වචනේ තනි තනිව පාඩම් කරනවා වගේම කැමරා එකටත් එකතු වුණාම මේ වචනේ කඩා ගන්න පුළුවන්. ඒතර මේක ලේසියෙන්ම මේ ගොඩ දාගෙන යන්න පුළුවන්. මේ උත්තරයක් ගන්න එක මේ මහ දෙයක් නෙමෙයි ඊට පස්සේ. හරි එහෙනම් අපි අද කතා කරා මේ ඡේද ප්‍රශ්න කොහොමද මේ හරියටම උත්තරය ගලපගන්නේ කොහොමද මේ ගැටලුවක් තියෙනවා නම් ඒක මේ හරි ගස්සගෙන උත්තරයක් කොහොමද ගන්න කියන කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකනොත් මේ වගේම මේ ප්‍රශ්න කැටගරියක් ගැන කතා කරමු. ගිහින් එන්නම් සුබ දවසක්.